ඉතින් ආයිම දෙනවනම් ඕන මේ මාසේ බලලා. මම හැබැයි කිව්වා ඉතින් දැනට මෙහෙම ගෙනල්ලා තියෙන්නේ. අද තමයි අතුලය ගිහලා ඕන බෙහෙත් ටිකක් තරන් ආවේ අපි කට්ටියගෙන. නෑ කිව්වේ නෑ. ඒ පටසක හිතුන ඔයා දැන් කියලාද දන්නේ නැන්නේ. ඔව්. මම හිතුවේ මේ දැන් එහෙම කිව්වා මම නාටක කරනවා කියලාද දන්නෙත් නැහැ නේ කියලා මම වාගේ ඒක කෝල් කරේ මේ ඒ හින්දා මම එහෙම කිව්වේ නෑ මම මේ මාළ මේ පැත්තේ මෙහෙම ඉන්න කෙනෙක් මෙහෙම ගේනල්ලා එහෙම කියලා පේරන්ට් කෙනෙක් එහෙම දන්න අය තමයි ගේන්නේ එක එක්කිනා ගේනවා වගේ තමයි මම කිව්වේ. ඒ කියන්නේ හැමදාම එකම කෙනා නෙමෙයි ඉතින් ගිහින් එන කෙනෙක් ඉන්න ඕන ඒ නකන අගේ අතේ ගෙන්න ගන්නවා කියලා. ඔව් ඒකනේ අපි එහෙම රිස්ක් එකක් කරන්නේ. ඔව් ඔව් ඒක තමයි දැන් ඒ නිසා දැන් මම යාට ඉතින් කිව්වේ ඔයා යෝනි නම් දීලා ඔයාට ඔය කියන සංකූලතා එකම එනවා නම් ඔයා අරකක් දීලා ඕන නම් බලන්න try කරන්න කියලා. ඉතින් ඒක තමයි අක්කා මොකද කරන්නේ හිතා ගන්න බෑ කියලා. ඔව් දැන් සමහරට එයාට හිතන වෙද්දි දැන් ළමයට එක එක මේ ආපු ප්‍රශ්න එක්ක දැන් අපි දැන් VCR වෙනස් කරින්දා එයාට දැනගන්න ඕන වුණා එහෙම අමාරුකම් නැද්ද කියලා. අයලා මෙතින් තා. ඔව් ඔව්. ඉතින් ඊට පස්සේ තව එකක් මම එයාට තරකත් කිව්වා නංගි අර මේ ට්‍රෙක්සෝල් කතන්දරෙත් කිව්වා දැන් එයාට මේ මම එහෙමද යා ඒක දැනගෙන හිටි බවක් කිව්වේ නේද? ඒ ආනේ එහෙමද මම ඒකත් ආවම කිව්වා ඊට පස්සේ කිව්වා